සිගරට් අරක්කු එතකොට ගංජා හැම දෙයක් කරන ඇබ්බැහි වෙලා හිටියා. ප්‍රමේයම ගියා. බැහිකම් වල තමයි හිටියේ. මට ඔළුව ඉසරදේ මේ හැම ප්‍රශ්නයක්ම තිබ්බා. මට ගෙදර පවුලේ ප්‍රශ්න ගොඩක් තිබ්බා. ඒ නිසා මං හිතුවා මේ වේදනාව නැති කරගන්නේ මං මේ අබ්බැහිකම් වල නැති වෙන්නේ කොහොමද? මගේ මේ ප්‍රශ්න වලින් මං කොහොමද බේරෙන්නේ කියලා මං කල්පනා කර කර ඉන්නකොට YouTube එකේ ප්‍රොෆෙෂනල් ෆර්නෑන්ඩෝගේ වීඩියෝ එකක් මං දැක්කා. මම මේ වීඩියෝ එකට සවන් දෙනවා. ඊට පස්සේ මගේ හදවතට කියනවා මේ එන්න මිලිකල් ඩූමේ එන්න කියලා මට කිව්වා. ආවට පස්සේ ඇවිල්ලා ඇතුළට මේ දොරටුවෙන් ඇතුළු වෙනකොට මට නිකන් අමුත්තක් දැනුණා. ඊට පස්සේ නිකන් සැහැල්ලුවක් වගේ මට දැනුණා. I am the glory of God. දෙවියන් වහන්සේගේ මහිමයයි. Therefore, ඒ නිසා I command this infirmity. මම මේ දුබලත්වයට අණ කරනවා. I command this pain. මම මේ වේදනාවට අණ කරනවා. You are illegal in my body. මගේ ශරීරයම නීත්‍යානුකූල නැහැ. You are illegal in my ඔබ මගේ body. ශරීරය නීත්‍යානුකූල නැහැ. For 13 years, he has been addicted not only for drugs, but alcohol, betel leaf, drugs, you name it. Everything was in his system. Accidentally, he stumbles upon a video in the month of November 2024. මම අවුරුදු 13 දී වගේ ඉඳන් ඒ වගේ වලට යොමු වෙලා හිටියා. ඊට පස්සේ මට ඒක අතාර ගන්න බැරුව හිටියා. ඔළුවේ කියා ගන්න බැරි ප්‍රශ්න තිබ්බා. ඔළුවේ බරයි මාර බරයි ඒවා කියන්න කවුරුවත් නැහැ. දිවැසිවරයාගේ ස්පර්ශයක් ලැබෙනවා. දැන් ඔහු ප්‍රකාශ කරනවා ඔහු ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ සිට මේ තාක් දක්වා ඔහු කිසිම මත්ද්‍රව්‍යයක් කළා නැහැ. කිසිම මත්පැන් පානය කළා නැහැ. ධූම පානය කළා නැහැ. ඔහුගේ නිදහස නිසා අපි එක්ව ස්වාමීන් වහන්සේ සියලු මහිමය ලබා දෙනවා. මම ගෙදර කියලා බලනකොට මටම පුදුමයි මගේ අත්හැවීම් නැති වෙලා. මට දැන් ගොඩක් සතුටුයි. ගොඩක් සතුටක් දැනෙනවා. මොකද මං කලින් හිටි ජීවිතෙත් එක්ක දැන් බලනකොට මං ගොඩක් වෙනස් වෙලා තියෙනවා. දෙවියන් වහන්සේගේ වචන අහලා මං ගොඩක් පරිවර්තනයටපත් වෙලා තියෙනවා. ඒ දෙයක්ම සිද්ධ වුණේ දිවිසිරා නිසා. දිවිසිරා ගාවට ආපු නිසා තමයි මං අද මේ වගේ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්නේ. ඉතින් මට කියන්න තියෙන්නේ හැමෝටම බල බල ඉන්න එපා. මේකට ඔබට එන්න ඇවිල්ලා සුවය ලබා ගන්න. මේක විසුතුම් භූමිය. Prophet Jerome. More than just words.